තීන්තාලයව කිරීම. මේ වීඩියෝ එක හැමෝම ෂෙයා කරන්න කියලා මුලින්ම ඉල්ලා සිටිනවා. ඔන්න පිලර් කෝඩ් එක ඉවර වීගෙන එනවා. එකතු කර විශ්වයේ සේනා රකින්නට පාට පිලර් ගෑම බුදු සසුන් සනසවමු ජාතියේ මිනිසුන් සරසවාමුව සිනහවෙන් ගොඩනගාතත් සලාවන් රට මග කියාමතු පරපුරින් තීන්තාලයව කිරීම. ගොඩනගමු ශාසනය ජාතිය එක්ව සඳගිරි සෑමතින් අඟගිරි සෑ විහාර මන්දිරයේ පිළිම වහන්සේ නෙලීමේ කටයුතු කිව්වා වගේ ඔන්න අද වෙද්දි ලස්සනට ඉවර වෙලා තියෙනවා. ඉතින් මේ කටයුත්ත වෙනුවෙන් අපේ ෂේන් අයියා ඇතුළු ඔහුගේ සම්පූර්ණ කණ්ඩායම කියනවා. පස් දෙනෙක් නෝනත් එක්ක හයයි. මත් එක්කයි නෝනා දෙන්නෙකුට එතකොට හත් දෙනෙක් සම්පූර්ණේ පිළිම වහන්සේ නෙලීමේ කටයුත්තට පස් දෙනයි ෂේන් අයියයි යාගේ ස්ටාෆ් එක හතර දෙනයි සම්පූර්ණයෙන් පස් දෙනෙක් එකතු වෙලා මම හිතන්නේ දින 10කට අඩු ගන්න. දින 10කටත් අඩු කාලයකදී ලස්සනට පිළිම වහන්සේගේ කටයුතු සහ පිළිම ආසනේ ලස්සනට හදලා ඉවර කරා. තාම ඉක්මනින් ලස්සනට පිළිවෙලට අපිට අවශ්‍ය විදිහට පිළිම වහන්සේගේ වැඩ කටයුතු ඉවරයි. හැබැයි ඉවරයි කියවට අපි මේ විදිහට පිළිම වහන්සේ පෙන්වන්නේ තාම නේත්‍රා තැබීම් කටයුතු නෑ. අද අපි පිළිමේ සම්පූර්ණයෙන් ආවරණය කරනවා. පිළිමය සම්පූර්ණ වෙන්න අපිට වෙන කරන්න වැඩ කීපයක් තියෙනවා. මේ දේවල් අපි දැන්ම කරන්නේ නැහැ. අපේ බර වැඩ ඔක්කොම ටික ඉවරයි. ඇසල පොයට අපි ජූලි 8ද කොහෙද පොයේ ඇසල පොයේ දවසේ තමයි පිළිම වහන්සේ විවෘත කරන්නේ, නිරාවරණය කරන්නේ. එතකොට එදාට දවස් කොහමරි සති දෙකකට විතර කලින් අපි දොරණ තෙල් භාවිතයෙන් පිළිම ආසනයේ ලස්සනට කැටයම් කිරීම, සිතුවම් කිරීම ලස්සනට ඩීටේල්ස් දාලා ඔක්කොම ඉවර කරනවා. එතකොට නේත්‍රා තැබීමේ මංගල්‍ය ආදී සියල්ල ඉවරුනාම තමයි පිළිමේ 100%ක් සම්පූර්ණ වෙන්නේ. දැනට පිළිමේ නෙලීම් කටයුතු සහ තීන්තාලයව කිරීම සම්පූර්ණයෙන් මෙන්න මේ විදිහට තමයි ඉවර කරාම ලස්සනට එන්නේ. ඉතින් මේ පිළිම වහන්සේ නෙලීමේ කටයුත්තට මම කතා කරේ අපේ ෂේන් අයියට. එතකොට කුරුණෑගල සහ ලංකාවේ විවිධ පළාත්වල පිළිම වහන්සේලා නෙලීම් කටයුතු ඉතාම ලස්සනට හරිම පිළිවෙලට සහ ඉතාම ඉක්මනින් ඒ අවශ්‍යතාවයේ අනුව පිළිම නෙලීම් ආදී කටයුතු කරලා තියෙනවා. ඒ අනුව එතුමන්ගේ නිර්මාණවල ඡායාරූප බලලා තමයි අවසානයේ සඳකිරිසෑ විහාරයේ පිළිම වහන්සේ හදන්න අපි මෙතුමව සම්බන්ධ කරගත්තේ. ඉතින් ලස්සනට වැඩේ කරලා තියෙනවා. අයියා ඇතුළේ හැමෝටම ගොඩක් පිං. ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා. ලංකාවේ පිළිම නිර්මාණ ශිල්පීන් අතර දවන්තෙක් හැටියට අනාගතයේ අපේ ශාසනය වෙනුවෙන් විහෙර විහාරවල මේ නෙළන පිළිම වහන්සේලා නෙළමින් මේ කර්මාන්තය ඉදිරියට අරගෙන යන්න මෙතුමන්ට සහ කණ්ඩායමේ හැමෝටම ශක්තිය ධෛර්යය නිරෝගී භාවයේ ලැබේවා කියලා මේ වෙලාවේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම අයියාගේ නමින් අපි අලුතින්ම Facebook page එකක් හැදුවා. මොකද page එකේ නම? ෂේන් දිසානායක. page එක අලුතෙන් හැදුවේ. දැන් කලින් අවුරුදු ගානක් තිබුණ ප්‍රොෆයිල් එකට වඩා රීච් වැඩිනේ. ගෙවන්න ඕන කීයක් හරි නේ සංගය. එතකොට දැන් ඒකේ වීඩියෝස්, ෆොටෝස් අපේ සඳකිරිසෑය අද වීඩියෝස් ටිකක් අරගෙන ඒවා දාගන්න ඉදිරියේදී ලංකාවේ කොහි ගියත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගද්දි ඊට පස්සේ ඒකේ වැඩ මූලික පියවරේ යද්දි මධ්‍යම මට්ටම ඒකල අවසානය ලස්සනට වීඩියෝස්, ෆොටෝස් වලට වඩා පුළුවන් තරම් වීඩියෝස් දාලා ලස්සනට සෝෂල් මීඩියා පැත්තේ යන්න. මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ කැප්ෂන් එකේ මෙතුමන්ගේ Facebook page එක මම මෙන්ෂන් කරලා තියෙනවා. මට හිතෙනවා හැමෝම ගිහිල්ලා එතුමන්ගේ page එක ෆලෝ කරන්න.
මේ කටයුත්ත මට අවශ්‍ය පරිදි ඉතාම ඉක්මනින් කරලා දුන්නා. ඒ වගේම ඉතාම සාධාරණ මුදලකට මේ කටයුත්ත සම්පූර්ණයෙන් කරලා දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙන. ඒ වගේම ලංකාවේ දුෂ්කර පළාත්වල කටයුතු කරනකොට අපිට වගේම සාධාරණ මුදලට සහ ඉක්මනින් මේ කටයුතු කරලා දෙන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් මෙතුමන්ගේ පේජ් එක පළවෙනි කමෙන්ට් එකේ කැප්ෂන් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. පුළුවන් හැමෝම දැන්ම ලින්ක් එකෙන් ගිහිල්ලා මෙතුමන්ගේ පේජ් එක ෆලෝ කරලා මෙතුමන්ගේ නිර්මාණ බලන්න. ඒ වගේම ලංකාව වටේ පන්සල් වල වේවා, පාසල් වල වේවා, ඔබේ වෙළඳ ආයතන වල වේවා මේ වගේ පිළිම නිර්මාණ කටයුතු තියෙනවා නම් අපි රෙකමන්ඩ් කරනවා විශ්වාසයෙන් මෙතුමන්ව හඳුන්වා දෙනවා ඉක්මනින් වැඩක් කරන්න පිළිවෙලට කරගන්න බය නැතුව ෂේන් අයියට කතා කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ෂේන් අයියලා දැන් දඩයක් ගෙවලා යන්න වෙනවා මේ මෙයා දිහා බැලුවම. පිළිමෙට වඩා තින්ත අරගෙන තියෙනවා මෙයා. නේ අසංගය. පිළිමෙට වඩා සාමාන්‍ය තින්ත ලීටර කීයක් විතර තියෙනවද අයියා? ඈ? ගෙදර අක්කා කැමති ඔහොම එනවද? ඈ? නෑ? වැඳලා නින්නේ? දැන් දවස් කී අද යනවද හන්තානේ? යනවා දුක නැද්ද? ආ එනවන්නේ? හරි. එතුමා ඉන්නවා. එතකොට මේ කවුරුත් මම හිතන්නේ විශ්වාස කරන්න ගන්නේ නැහැ ෂේන්ගේ ලොකු අප්පච්චි කියලා ෂේන් අයියාගේ. ඒ වගේනේ. එතකොට වාගේ නම මොකද්ද? සුමිත්. මේ සුමිත් අයියා මේ දවස් ටිකේම නතරලා රෑදවල් නැතුව මහන්සිලා වැඩ කරපු කොල්ලෙක්. ඒ වගේම අයියාගේ නම? ඈ? සංක අයියා දිගටම හොදටම මහන්සිලා වැඩ කරා. තව හිටියා මෝල්ඩින් වැඩ කරපු අයියාගේ නම? පුබුදු අයියා අනිත් එකන? යොමාල් සහ පුබුදු දෙන්න නෑ. නමුත් මේකේ වීඩියෝස් වෙලා ඇති. ඒ හැමෝටම ඔන්න ස්තුතිවන්ත වෙනවා. පිළිම වහන්සේ නිරාවරණය කිරීම විවෘත කිරීම අපි ඇසල පුර පසළොස්වක පෝය දවසේ ජූලි 8 වෙනිදා තමයි. මතක හැටියට මට මතක නැහැ ජූලි පෝයට ඇසල පෝයට මේ පිළිම වහන්සේ නිරාවරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපේ හන්තාන සඳගිරි මහසෑයේ ප්‍රධාන විහාර මන්දිරයේ පිළිම වහන්සේ නිර්මාණය කිරීමේ කටයුත්ත වෙනුවෙන් අපිට ඊශ්‍රායලයේ සේවය කරන මගේ කල්යාණ මිත්‍ර අමල් පීරිස් අයියා ඇතුළු ඔහුගේ කල්යාණ මිතුරියන් කණ්ඩායම තමයි සම්පූර්ණ දායකත්වයේ පිළිම වහන්සේ. ඒ වගේම අපි ඊළඟට පිළිමයේ මල්ලාසනය වෙනම නිර්මාණ කටයුතු ආරම්භ කරනවා. ඒ කටයුතු වෙනුවෙන් සම්පූර්ණ දායකත්වයේ අමල් අයියා ඇතුළු ඔහුගේ කල්යාණ මිතුරියන් විසින් අපි ඒ සම්බන්ධව වෙනම වීඩියෝ එකක් ඉක්මනින් දානවා. ඒ දායකත්වයේ ලබා දුන් සැමටත් නිර්මාණ කටයුතු කළ ෂේන් අයියා ඒ වගේම ඔහුගේ කණ්ඩායම මේ කටයුත්ත වෙනුවෙන් ගඩොල් ඇදලා වැලිහලලා ආදී වශයෙන් ශ්‍රමයෙන් පවා දායක වුණු හැම දෙනාටමත් විහාර මන්දිරයේ ගොඩනගන්නට ශක්තියක් වෙච්ච හැම දෙනාටමත් සිතුවම් කරණේ සිද්ධ කරන තිල්ල මල්ලි ඇතුළේ හැම දෙනාටම මේ පුණ්‍ය ක්‍රියාවේ ආනිසංස ධර්මයන් සසර පුරාවටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සම්මා සම්බුදු සරණයි.